බොලිවිඩේ සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ රාජකීය පවුල් පසුබිමත් දශක 3කට අධික සිනමා ජීවිතයත් ඔහු ඉන්දියාවේ ධනවත්ම නළුවන් අතරට ගෙන ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. විවිධ මාධ්‍ය වාර්තාවන්ට අනුව සයිෆ් අලි ඛාන්ගේ සමස්ත ශුද්ධ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 1200කට ආසන්න හෝ ඊට වැඩි ලෙස ඇස්තමේන්තුගත කර තිබෙනවා. එම වටිනාකම ඔහුගේ සිනමා ආදායම්, වෙළඳ දැන්වීම්, ව්‍යාපාරික කටයුතු සහ දේපල ඇතුළු වත්කම් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. සයිෆ් අලිගේ ධනයෙන් විශාල කොටසක් ඔහුගේ පවුලට සම්බන්ධ ඓතිහාසික දේපල සමග බැඳී පවතිනවා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ හර්යානා ප්‍රාන්තයේ පිහිටි පටෝඩි මාලිකය. අක්කර 10කට වැඩි ප්‍රදේශයක පිහිට ඇති මෙම දැවැන්ත මන්දිරය කාමර 150කින් යුක්තයි. එහි වටිනාකම ඉන්දිය රුපියල් කෝටි 800 ඉක්මවන බව ඇස්තමේන්තුගත කරලා තියෙනවා. මුම්බායි පිහිටි දේපොළද ඔහුගේ වත්කම් අතර වැදගත් ස්ථානයක් ගන්නවා. සයිෆ් සහ ඔහුගේ බිරිඳ වන කරීනා ඔවුන් වාසය සඳහා භාවිතා කරන බන්රාහි සුපෝභෝගී නිවස ඔහු සතුව පවතින තවත් වටිනාකමින් ඉහළ දේපොළක්. සිනමාව පැත්තෙන් බලද්දී සයිෆ් සාමාන්‍යයෙන් බොලිවුඩේ චිත්‍රපටයක් රඟපෑම වෙනුවෙන් ඉන්දිය රුපියල් කෝටි 10ත් 15ත් අතර මුදලක් අය කරනවා. එසේම වෙළඳ ප්‍රවර්ධනය වෙනුවෙන්ද ඉහළ මුදලක් අය කරන නළුවන් අතර සයිෆ් ඉන්නේ ඉදිරියෙන්.